2024 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වෙනකොටම ලබා දුන් මේ දීමනාව 2025 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට ලැබෙන්න සලස්වන බව ඉතාලි රජයෙන් දැනුම් දුන්නා කියලා මීට කලින් කළ වීඩියෝවෙත් ඔබට මතක් කළා. නමුත් සෑම නගරයකම එකම දිනයක මේ ලැබෙන්නේ නැති නිසා හැම විටම ඔබ ජීවත් වන නගරයේ වෙබ් අඩවිය පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා. උදාහරණ හැටියට නගර 3කින් මේ වෙනකොට ලබා දී ඇති දැනුම් දීම් ගැන ඔබට පෙන්වන්න හිතුවා. මේ තියෙන්නේ නාපොලි වෙබ් අඩවියේ ඔවුන් පළ කර ඇති දැනුම් දීමයි. එහි සඳහන් වෙන්නේ ඔක්තෝබර් 31 වෙනිදාට මේ පෙරගෙවුම් කාඩ්පත සූදානම් බවයි. මේ තියෙන්නේ රෝම නගරයේ වෙබ් අඩවියේ ඇති දැනුම් දීමයි. එහි සඳහන් වෙන්නේ ඔක්තෝබර් මාසයේ අවසානයත් නොවැම්බර් මාසයේ මුලත් අතර එය ලබාගත හැකි බවයි. අවසාන වශයෙන් වෙරෝනා නගරයේ වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ ඔක්තෝබර් මාසයේ අවසානයේදී මේ සූදානම් බවයි. ඉතින් ළඟදීම දවසක මේ දීමනාව ලැබීමට සුදුසුකම් ඇති අයට මේ යුරෝ 500 කාඩ්පත ලැබෙන නිසා මේ වීඩියෝවෙන් විශේෂයෙන් ඔබව දැනුවත් කරන්න හිතුවේ මේ දීමනාව සම්බන්ධව දැනගත යුතු වැදගත් කරුණු 4ක් ගැනයි. පළමුවෙන්ම මේ කාඩ්පත පාවිච්චියේදී බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් තමයි කාඩ්පතේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය දැනගන්නේ කොහොමද කියන එක. ඕනෑම ATM යන්ත්‍රයකින් හෝ පෝස්ත ඉතලියානයේ තැපැල් කාර්යාලයකින් ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය දැනගන්න පුළුවන් වුණත් ඔබේ ජංගම දුරකථනයෙන් නිවසේදීම එය කරගත හැකි පහසුම ක්‍රමය තමයි 0.6යි 45යි 26යි 68යි 88 කියන අංකය අමතා එහි පියවර අනුගමනය කිරීම. දෙවනුව ඔබව දැනුවත් කරන්න හිතුවේ මේ කාර්ත දෙදිකාතාතේ කියන කාඩ්පත ඔබ අතින් නැති වුණොත් හරි සොරකම් කිරීමකට ලක් වුණොත් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග ගැනයි. පළමුවෙන්ම පෝස්ත ඉතලියානයේ නුමෙරෝ වේර්දේ අංකයට කතා කර කාඩ්පතේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්න ඕනේ. ඊට පස්සේ මේ නැතිවීම හෝ සොරකම සම්බන්ධව පොලිසියේ පැමිණිල්ලක් දැමීම වඩා සුදුසුයි. අවසානයේ ඔබේ හැඳුනුම්පත සහ කෝදිච විස්කාලය තැපැල් කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අලුත් කාඩ්පතක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනවා. ඔබට අරගෙන ආව තුන්වන දැනුවත් කිරීම තමයි පහුගිය ඔක්තෝබර් 18 වෙනිදා ඉතාලි රජයෙන් ප්‍රකාශ කෙරුවා මේ කාර්ත දෙදිකාතාතේ දීමනාව 2026 සහ 2027 අවුරුදු දෙකටත් ලබා දීමට තීරණය කරලා තියෙනවා කියලා. ඉතින් මේ කාඩ්පත දැනටමත් ලැබී ඇති අය ඉදිරි අවුරුදු දෙකටත් පරිස්සමින් ළඟ තබා ගන්න. මොකද ඒ අවුරුදු දෙකේදීත් යුරෝ 500ක මුදල ඔවුන් ලැබෙන්න සලස්වන්නේ ඔබ ළඟ ඇති පරණ කාඩ්පතටමයි. හතරවෙනි කාරණය ලෙස බොහෝ දෙනෙක්ට ඇතිවිය හැකි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න හේතුවා. ඒ තමයි ඔබ මෙතෙක් කල මේ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් නැතුව ඉඳලා ළඟදි දවසක ඔබට සුදුසුකම් ලැබුණොත් ඔබට මේ අවුරුද්ද මේ කාඩ්පත ලබා ගන්න පුළුවන්ද කියන එක. මේකට පිළිතුර තමයි ඉම්ස් ආයතනය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා 2025 අවුරුද්දේ මේ දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ 2025 අගෝස්තු 12 වන දිනට කලින් සුදුසුකම් ලැබුවන් විතරයි කියලා. ඉතින් ඔබට සුදුසුකම් ලැබුණේ අගෝස්තු 12න් පස්සේ නම් මේ අවුරුද්දේ ඔබට කාඩ්පත ලැබෙන්නේ නැහැ. නමුත් ලබන අවුරුද්දේ ලයිස්තුවට ඔබට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාර්ත දෙදිකාතාතේ කියන කාඩ්පත සම්බන්ධව මීට අමතරව ඔබට තවත් ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.